දැන් අපි 2023 පේපර් එකේ පළවෙනි පත්‍රයේ තියෙන ප්‍රශ්නයක් බලමු. මේ සමුචිත සංඛ්‍යාත අක්‍රය. පොඩ මුලින්ම තේරුම් ගන්න බලන්න මේකේ අදහස මොකක්ද කියලා. ඒ කියන්නේ මේ වක්‍රයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. හරි. ඒතර ඕන ගානක් එතනින් පස්සේ හදා ගන්න පුළුවන්. ඔක්කොම සිසුන් 120ක් ඉන්නවා කියලා තියලා තියෙනවා. හරි. සිසුන් 120යි. ගත්ත ලකුණු තමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් අපිනේ එක තැනක් අරන් බලමු පොඩ්ඩක් මේක තේරුම් ගන්න බලමුකෝ. දැන් මෙහෙමයි වෙන්නේ. මම ගන්න ලකුණු සිසුන් සංඛ්‍යාව 100යි කියලා. මේ තියෙන 100නේ. එතට අදාළ වෙන ලකුණු ගාන 45යි. ඉතින් ඔන්නෝම ඇඳගත්තා නම් හරි. එතකොට දැන් මෙතනින් කියවෙන්නේ ඔයාලට හොයාගන්න පුළුවන් සිසුන් 100ක් ලකුණු 45ට වඩා අඩු. ඒ කියන්නේ මේ කොටසෙන් කියවෙනවා එතන ඉන්නවා සිසුන් 100ක් ඉන්නවා. ලකුණු 45ට වඩා අඩු. ඒක තමයි අදහස. තව වර්ගයක් ගත්තොත් එයා වෙනස් වර්ගයක් ගත්තොත් මෙතන 30 වගේ. හරි. දැන් 40 ගමුකෝ. මේ 40 කියන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව. ඒකට අදාළ ලකුණු තමයි ලකුණු 30යි. ඒතර ලකුණු 30 ගත්තොත් ලකුණු 30ට වඩා අඩුවෙන් ගත්ත ළමයි ඉන්නවා 40ක්. හරි. ඒතර වෙන විදියකින් කිව්වොත් අපි නිකන් හරි එතන පාස් මාක් එක ලකුණු 30න් තිබ්බනම් එතන 30ට වඩා ගන්න අය පාස් කියලා ගත්තොත් එතකොට මෙතන ළමයි 40 දෙනෙක් ෆේල්. මේ 40ම ෆේල්. 30 නම් පාස් ෆේල් කරන පොයින්ට් එක. හරි. එතනින් නම් බලන්න. ඒ කියන්නේ 30ට වඩා අඩු අය ෆේල් නම් 40 දෙනෙක් ෆේල්. ඒතර පාස් අය කොච්චරක් ඉන්නවද? 40 ඉඳන් 120ට අතර 80ක් ඉන්නවා. ඒගොල්ලෝ පාස්. හරි. ඒ අගේ යනවා. දැන් 35 ගත්තොත් වෙනස්. ඒතර ඕන ගානකට හොයලා ගන්න පුළුවන්. හරි. ලකුණු 35ට වඩා අඩුවෙන් ගත්ත අය ඕන කිව්වොත් මෙතනින් මෙහෙම ඇඳලා මෙතන අගේ බැලුවා කීයද 60යි 60ක් ඉන්නවා. හරි. ඒ වගේ මේවා අතරත් යන්න පුළුවන්. 35යි 40යි එහෙම බලන්නත් පුළුවන්. දැනට ඒ අදහස ගත්තා නම් හරි. අපි දැන් බලමු ප්‍රශ්න මේ ප්‍රශ්නේ විසඳන්න.